ආයිබෝවන් සුබ දවසක් හැමෝටම නයි මිරිස් වගා කරන ඔයාගේ පොදු ප්‍රශ්න කීපයකට උත්තර අරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. කලින් වීඩියෝ වලට හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ වගේම ප්‍රශ්න අහපු ගොඩක් අය හිටියා. මගේ නම්බර් හොයාගෙන කෝල් කරලා මැසේජ් කරලා එහෙම නැත්නම් කමෙන්ට් කරලා ප්‍රශ්න අහපු අයට ප්‍රශ්න අහපු හැමෝටම උත්තර දුන්නා. හැමෝගෙම පොදු ප්‍රශ්න කීපයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉතින් මගේ දැනුමේ හැටියට පිළිතුරු දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. දැන් මේ මං ඉන්නේ මං වගා කරගෙන යන එක පැත්තක මේ දවස්වල නම් වැස්ස දැනුත් උදේ 7ටවත් වෙලා නැහැ. මේ තව ටිකකින් වයින් නිසා කලින්ම වීඩියෝ කරන්න සිද්ධ වුණා. මම මුල ඉඳන්ම ආපහු පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. මගේ කලින් වීඩියෝ දෙක තුනක් තියෙනවා පෝර සම්බන්ධයෙන් සහ ලෙඩ රෝග දිලීර කියන පෝර කාලසටහන් හදාගන්න විදිය කෘමි හානි ඒවට විසඳුම් ඒ වගේ කියන්නේ පෝර කාලසටහන් විදිහට තමයි අපි සාමාන්‍යයෙන් නයි මිරිස් වගේ වගාවක් කරගෙන යනකොට එලිමහන් වගාවක් විශේෂයෙන්ම එලිමහන් වගාවක් කරන්න ටිකක් අපහසුයි. දේශගුණ කාලගුණක දේවලුත් එක්ක කෘමි හානිත් වැඩි වගාවක් මේ නයි මිරිස් වගාව කියන්නේ. ඒ වගේමයි මේ හොඳ ආර්ථික භෝගයක් විදිහට ගන්න පුළුවන්. මොකද නයි මිරිස් මේ දවස්වල පොඩ්ඩක් මිල අඩු වුණාට සාමාන්‍යයෙන් රුපියල් 800 ඉඳන් රුපියල් 2000 2300 ඊටත් එහා වගේ යන රේන්ජ් එකක මිල තියෙනවා අවුරුද්ද පුරාම. ඒ වගේමයි කෙටි කාලයක් ඇතුළත හොඳ ආදායමකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිරිස් පැල අපි වගා මාධ්‍යක හිටෙව්වට පස්සේ මාස දෙකක් එකමාරක් දෙකක් වගේ යනකොට අපිට පළදාව නෙලන්න පුළුවන්. එතන ඉඳන් හොඳ පළදාවක් ගන්න පුළුවන් මාස 8ක් 10ක් යනකම් එලිමාන් වගාවක. මේ තත්ත්වය සාමාන්‍ය වෙනස් වෙනවා ග්‍රීන් හවුස් එකක් වගේ එකකට යනකොට. අපි සාමාන්‍යයෙන් දැන් එලිමාන් වගාවකට එන පොදු ප්‍රශ්න ටික කතා කරන නිසා ග්‍රීන් හවුස් එක ගැන සහ ඒ වගාව ගැන මේ වීඩියෝ එකේ කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මුලින්ම තියෙන ප්‍රශ්න තමයි දැන් වගා මාධ්‍ය හදාගන්න තැන ඉඳන්ම මම කෙටියෙන් කරගෙන යන්න නැත්නම් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා අපි වගා මාධ්‍ය විදිහට පස් මාධ්‍ය තෝරගන්නවා නම් අපි පොට්වල නම් පැල හිටවන්නේ. එහෙම නැත්නම් බිම හිටවන්නත් පුළුවන්. පොට්වල පැල හිටවන අයට තමයි ගොඩක් ප්‍රශ්න තිබිලා තියෙන්නේ. මොකද පොට්වලට අපි පිටින් හැමදේම සපයන්න ඕන නිසා. විශේෂයෙන්ම වතුර ටක් ගාලා වීලි කාලු ගුණයක් තියෙන කාලෙදි පැල ටික පැල වේලෙනවා. වතුර පොහොර ඒ වගේ ඔක්කොම පොට් එකට සපයන්න ඕනේ. දැන් බිම වගා කරන කෙනෙක්ට නම් ඒ වතුර වගේ දෙයක් එහෙම ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. පොරත් ඉතින් පොර අනිවාර්යෙන් දාන්න ඕනි. පොට්වල හිටවන අයට තියෙන පොදු ප්‍රශ්න ටික ගැන කතා කරමු. තාම මොනාරි එහෙම බිම වගා කරන අයට තියෙනවා නම් ප්‍රශ්න කමෙන්ට් එකක් දාන්න. අපි ඒක ගැනත් කතා කරමු. මොකද මගේ අත්දැකීමත් එක්ක මම පොට්වල හිටවලා තියෙන්නේ. මේ පිටිපස්සෙන් පේන ඔයාලට මගේ වගාව. පොට්වල ඉනවලා මම දැන් කාලයක් තිස්සේ වගාව කරනවා. මට ආපු ප්‍රශ්න ඒව විසඳගත්තේ කොහොමද? ඉතින් ඒ ප්‍රශ්නත් ඔයාලට අවිල්ලා තියෙනවා නම් ඒවට උත්තරත් එක්ක කතා කරගෙන යන්නම්. මුලින්ම පස් මාධ්‍ය පොට්වල මාධ්‍ය පස් නම් තෝරගන්නේ. මාධ්‍ය අපි හදාගන්න ඕනේ අනුපාතයකට. කරදහය කොටස් එකයි මතු පිටපස් කොටස් එකයි. මතු පිටපස් කියනකොට විශේෂයෙන්ම ඔයාලා දැනගන්න ඕනි මතු පිටපස් අපි ගන්නේ මතු පිට ඉඳන් අඟල් 6ක් විතර ගැඹුරට විතරයි. ඊට එහා ගත්තොත් හිතුමැරීම වගේ රෝගෙන්න බලපානවා. මේවා සාමාන්‍යයෙන් හිතුමැරීම රෝගයක් ආවට පස්සේ බෙහෙතක් හොයාගන්න බෑ. බෙහෙත් ඕන තරම් තියෙනවා. ඇහුවොත් බෙහෙත් කියයි. නමුත් හිතුමැරීමට බෙහෙත් නැහැ. ගහ පිටින් අයින් කරන්න සිද්ධ වෙනවා. හිතුමැරීම කොටස් දෙක තුනකට එනවා. සාමාන්‍ය බැක්ටීරියා හිතුමැරීමට එහෙම බෙහෙත් නැහැ. හැදුනොත් අනිවාර්යෙන් පැලයේ ගෙඩි පිටින් හරි ගලවලා අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක නැති කරගන්න තමයි මේ මුල ඉඳන්ම පස් මාධ්‍ය හරියට හදාගන්න ඕනේ. එතකොට මතු පිටපස් ගන්නකොට අපි ගන්නේ මතු පිටින් ඉඳන් අඟල් 6ක් ගැඹුරට විතරයි. එතනින් උඩ තියෙන පස් ටික විතරයි ගන්නෙ. ඊට පස්සේ කරදහය කොටස් එකයි මතු පිටපස් කොටස් එකයි කොම්පෝස් පොහොර කොටස් එකයි. කොම්පෝස් පොහොර වලට මම නම් ගත්තේ කොම්පෝස් පොහොර පමණයි. ඒ කියන්නේ ගොඩක් අය
සාමාන්‍යයෙන් අය ගන්නවා කුකුල් පොහොර, එළු පොහොර, ගොමු පොහොර. මම නම් කුකුල් පොහොර වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ. මොකද කුකුල් පොහොර වල වෛරස් බැක්ටීරියා වගේ පොඩ්ඩක් වැඩි. කුකුල් පොහොර ගන්නවා නම් ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් විතර පරණ කියන අලුත් නැති කුකුල් පොහොර. ගොමු පොහොර ගන්නවා නම් හොඳට වේලලා ගන්න. එළු පොහොරත් එහෙමයි. එතකොට පොහොර කොටස් එකයි, මතු පිටපස් කොටස් එකයි, කරදහය කොටස් එකයි සම කොටස් විදිහට අරගෙන ඔයාලට පාවිච්චි ගන්න පුළුවන්. මතු පිටපස් වල වැලි ගතිය අඩු නම් වැලි කොටස් භාගයක් විතර. ඒක සාමාන්‍යයෙන් අතේ ගුලි කළාම මේ ඔක්කොම ටික අනලා අතේ ගුලි කළාම ගුලිය ලිහෙනවා නම් එන්නේ වගේ මාධ්‍ය තමයි අපි මේ පොට් පුරවන්න පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පොට් පුරවගෙන අපි පොට් එක ජීවාණුහරණය කරගන්න ඕනේ. ජීවාණුහරණය කරගන්න අපි භාවිතා කරනවා කැප්ටන් වගේ දිලීරනාශකයක්. එතකොට පොට් එක පුරවලා කැප්ටන් නියමිත ප්‍රමාණයට දිය කරගෙන සාමාන්‍යයෙන් මිශ්‍රණින් ලීටරයක් වගේ වෙන පොට් එකකට දාලා දවස් 7කට විතර පස්සේ හිටවන දවසේ උදේට පොට් එකට අහපව් ලීටරයක් විතර දාලා හවස පැලින්ද ගන්න පුළුවන්. පැලින්දනකොට අපි භාවිතා කරන්නේ දින 40 45 වගේ පරණ, කියන්නේ ඒ වගේ වයසක් වෙන දින හොයාගන්න අමාරු නම් කොළ 8ක් වත් අඩුම ඇවිල්ලා තියෙන අවුවට හුරු වෙච්ච පැල. උතන දවස් 20 21 30 වගේ යන පැල විකුණන අය ඉන්නවා. ඒ පැල හිටෙව්වහම සාමාන්‍යයෙන් අවුව වැඩි කාලෙක නම් දවස් අධ්‍යයක් යනකම් ගස් මැලවි තිබිලා ගහ පොඩ්ඩක් මැලවිලා යනවා. ඒක නිසයි කියන්නේ දවස් 40 45ක්වත් වයස එහෙම නැත්නම් කොළ 8ක් විතර ආපු පැලයක කඳ ටිකක් ශක්තිමත්. එතකොට අවුවට ඔරොත්තු දෙනවා. මොකද අලුත් තැනක ඉන්නන්නේ අපි පොට් එකේ ඉන්නන්නේ. එතකොට එතන වෙනම පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එතෙන්දී පැලවලට හානි සිද්ධ වෙන්න පුළුවන් මෝරපු නැති පැලන. එතකොට මූලික අධීර ටික ඉවරයි. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනි මතු පිටපස් ගන්නකොට මේක මේ විශේෂයක් කළා කියන්නෙම මේක අනිවාර්යෙන් ගහේ වර්ධනයට බලපාන නිසා. ගහේ වර්ධනයට විශේෂයෙන්ම වගේ ලෙඩ රෝග වලට බලපාන මේ පස් මාධ්‍යම තමයි මේක මුලින් හදා ගන්න ඕනේ. නැත්තම් මිරිස් වගාවත් එක්ක එපා වෙනවා හරියට කරගන්න බැරි වුණොත්. මතු පිටපස් පුළුවන් නම් පුච්චලා ගන්න. එතකොට මතු පිටපස් පුච්චන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් පැල 500ක් දාක් හදා ගන්න කෙනෙකුට පස් පුච්චින්න අමාරු නිසා පස් පුච්චනවා කියන්නේ මෙහෙමයි. ඔයා මතු පිටපස් තෝරගන්න ටික ඔයා යම් ශේෂ්ත්‍රයකට ගෙනල්ලා එතන පොඩ්ඩක් එලලා පොල් අතු ටික මොනාරි ගින්දර ඇවිල්න ටිකක් ඒක උඩ පුච්චන්න. පිච්චුවහම මතු පිටපස් ටික පොඩ්ඩක් රත් වෙලා අර රොස් වෙලා වගේ ඒ වගේ ආවහම ඊට පස්සේ මේක ක්‍රමයක් කළා බලන්න හිටු මැරීම වගේ ලෙඩ එන්නේ නැහැ. දැන් හිටු මැරීම තමයි මිරිස් වගාවට තියෙන භයානකම රෝගය. මොකද පෝර දාලා නඩත්තු කළා ගෙඩිත් හැදෙන ලොකු ගස් පිටින් මැරෙන්නේ. ඒක මේ උදාහරණයක් විදියට ඔය දැන් ඔයාලම දන්නව ඇති යටින් කමෙන්ට් එකකුත් දාන්න වගා පිටින් විනාශ වෙලා ඇති. මේක විශේෂයෙන් කියන්නේ පස් මාධ්‍ය තෝරා ගන්නකොට සිද්ධ වෙන අතපසු වීමක් තමයි මේ හිටු මැරීමට බලපාන්නේ. හරි. ඊළඟට අපි පෝර ගැන කතා කරමු. දැන් පැලින්දලා ඉවර නම් පැලින්දපු දවසේ ඉඳන් මාසයක් යනකම් අපි පළවෙනි මාසෙ කියලා ගන්නවා. එතකොට අපිට තියෙන්නේ දැන් ගස් වර්ධනයේට පෝර දාන්න ඕනේනේ. එතකොට ශේෂ්ත්‍රයේ හිටවපු පොට්වල හිටවපු පැල මූල පද්ධතියක් එහෙම නැහැ. එතකොට අපි පටන් ගන්නවා පළවෙනි සතියේ ඉඳන් පෝර දාන්න. අපි පෝර විදියට දානවා 10:52යි 10. එහෙම කිව්වහම දන්නවා නැත්නම් ප්ලාන්ට් ස්ටාර්ට්. ප්ලාන්ට් ස්ටාර්ට් එකයි ඇල්බර්ට් සොලියුෂන් එකයි නියමිත ප්‍රමාණ ගහලා තියෙනවා පෝර එකේ පැකට් එකේ. එහෙම නැත්නම් හරි පොඩි බොක්ස් එකක ඉන්නේ 10:52යි 10. ඒකේ ගහලා තියෙනවා දාන්න ඕනි ප්‍රමාණ. අපි දාන්නේ සතියෙන් සතිය මාරුවෙන් මාරුවට. ඒ කියන්නේ සතිය මාසේ පළවෙනි සතිය 4 බෙදාගත්තාම පළවෙනි සතියේ 10:52යි 10. දෙවෙනි සතිය දාන්නේ ඇල්බර්ට් සොලියුෂන්. තුන්වෙනි සතිය ආයි 10:52යි 10. දෙවෙනි ඊළඟ හතරවෙනි සතිය දාන්නේ ආයි ඇල්බර්ට් සොලියුෂන්. එතකොට පළවෙනි මාසේ පෝර ටික ওই ටික විතරයි එන්නේ. වෙන පෝර කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි එතකොට අපි මොනවාද කෘමිනාශක විදියට භාවිතා කරන්නේ. එලිමාන් වගාවක ඔයාලා
වට කරලා නැත්තම් ගොඩක් වෙලාවට වට කරන්න පුළුවන් නම් හොඳයි. අඩි 4ක් 5ක්වත් උසට දැන් අර වැට රෙදි කියලා තියෙනවා. එහෙම නැත්තම් ඔයාලට එච්චර වීදමක් ගන්න අමාරු නම් සාරි තියෙනවා. අර සාරි එක උසින් හරි ගහ ගන්න තියෙනම් හොඳයි. මොකද ඔය මයිට සුදු මැස්සා කූඩිත්ත වගේ සත්තු වෙන්නේ බිමට කිට්ටුයි. කියන්නේ ගොඩක් උඩ පියාඹන්න පුළුවන් සත්තු නෙමෙයි. එන අහිතකර කුමින් එන්නේ ටිකක් බිමින්. එතකොට අපිට ඒ වගේ දෙයක් ගත්තොත් මේක මේ නැත්තටම නැති කරන්න නෙමෙයි යම් කිසි පාලනයක් කරගන්න පුළුවන් කුමිහානි. එහෙම වීදමක් කරගන්නත් අමාරු නම් කරගෙන යන්න පුළුවන් බැරි නෑ කුමිහානි චුට්ටක් වැඩි. නිරතුරුවම පරීක්ෂා කරන්න වෙනවා ගස් මේ කුමිහානි තියෙනවද නැද්ද කියලා. වට කරන්න කියන හේතුව තමයි අපිට මොකද කුමිහානි ආවට පස්සේ දඟලලා රටේ තියෙන බෙහෙට්ටිය ගෙනල්ලා ගහලා කුමිහානි නවත්තන්න පුළුවන්. හැබැයි ඉතින් ගහට සෑහෙන ලොකු හානියක් වෙනවා. කෘමීන් හානි කළාට පස්සේ ගහ යථා තත්ත්වයටපත් වෙන්න යම් කිසි කාලයක් ගත වෙනවා. මොකද උණෙන් බිරිස්සා වගේ දවස් දෙකකින් තුනින් ඕක හරියන්නේ නැහැ. ඊට පස්සේ එතකොට ගහේ වර්ධනයට බලපානවා. ඒ වගේමයි ඉතින් ගෙඩි මල් හට ගන්න කාලෙක වගේ නම් ගෙඩි වැටෙන්න මල් වැටෙන්න උනත් බලපානවා. ඒක නිසායි වට කරගන්න පුළුවන් නම් හොඳයි කියලා කියන්නේ. හරි. අපි එතකොට කෘමි නාශක විදිහට මුලින්දම්ම කාලසටහනකට ඒකත් කරගෙන යනවා. මේක විශේෂයෙන්ම එලිමහන් වගාවක් මුලින්ම කිව්වා වගේම එලිමහන් වගාවක මොකද ග්‍රීන් හවුස් එක වගේ නම් කෘමි හානි ටිකක් අඩුයි. ටිකක් නෙමෙයි අඩුයි. කෘමි හානි ඉන්න විදියක් නැහැනේ ග්‍රීන් හවුස් එකක් වට කරලානේ තියෙන්නේ. එතකොට අපි මේ එලිමහන් වගාවක නිසා මේ විදිහට රසායනික කෘමිනාශක කෘමි විකාශක භාවිතා කරනවා. රසායනික විදිහට යන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් පොඩි වගාවක් නම් පුළුවන්. ලොකු වගාවක් නම් ටිකක් අපහසුයි. ස්වභාවිකව හදාගත්ත කෘමි විකාශක භාවිතා කරන්න පුළුවන්. ඒව ගැන වීඩියෝ YouTube එකේ තියෙනවා. අවශ්‍ය නම් මමත් වීඩියෝ එකක් කරන්නම්. මට කමෙන්ට් එකක් දාන්න. මොකද මේක එලිමහන් සාමාන්‍යයෙන් පැල 4500ක වගාවකට වගේ නම් රසායනික පාවිච්චි කරන්න වෙනවා. ඒක නිසා ඒ කාලසටහනකට අවශ්‍ය ටික මම කියන්නම්. අපි ගන්නවා රසායනික කෘමිනාශක විදිහට හඳ පොලේ ගන්න තියෙනවා ඕනම පෝර බෙහෙත් කඩේක ඇබමැක්ටින්, වර්ටොකෝ, අප්ලෝඩ්, සල්ෆර් ඒ කියන්නේ වතුරේ දියවන ගෙන්දගම් කුඩු කියන්නේ ඒවා, මයිටෙක්ස් ඒ වගේ නොයෙකුත් කෘමිනාශක තියෙනවා. අපි මෙතනින් කෘමිනාශක දෙකක් තෝරගන්නවා. ඇබමැක්ටින් හොඳයි. මාසේ ඒ කියන්නේ අපි පැල ඉඳලා පළවෙනි මාසේ නිසා සල්ප වගේ වතුර දියවන ගෙන්දගම් වගේ දෙයක් කෘමි විකාශක විදිහට භාවිතා කරන්න පුළුවන්. මොකද මල් හැලෙන කාලෙට අපි සල්ප භාවිතා කරන්නේ මල් හැදෙන කාලෙට මල් හැලෙන්න බලන නිසා. මේ මං කියපු කෘමිනාශක වලින් කෘමිනාශක දෙකක් ගන්න පුළුවන්. හතරම ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට බලයි දැන් මේ හතරම දාලා එකට කලවම් කරලා එහෙම එකක් නෑ. එහෙම එකට කලවම් කරලා කිසිම වෙලාවක කෘමිනාශක දෙකක් භාවිතා කරන්නේ නෑ. එතකොට අපි මේ කෘමිනාශක අපි කියමු දෙකක් ගත්ත කියලා. දෙකෙන් පළවෙනි මාසේ ඉඳන්ම දවස් 5න් 5ට කෘමිනාශක දෙකක් භාවිතා කරනවා මාරුවෙන් මාරුවට. ඒතර මම කියන එක තේරෙන්නේ නැති කෘමිනාශක දෙකක් ගන්න මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න. අපි කලින් අර 1052යි එල්බර් සොලියුෂන් පාවිච්චි කළා වගේම දවස් 5න් 5ට. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් දවස් 5න් 5ට කෘමිනාශකත් යනවා. දවස් 7න් 7ට යනවා පෝර කාලසටහන. එතකොට මේ දෙක කොහෙදී හරි ඝට්ටනයක් වෙනවා නම් අපි එකට මේ දෙක පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පෝර දාපු දවසේ කෘමිනාශකත් ගහන්නේ නැහැ. ඒ වගේ දවසක දෙකක වගේ වෙනසක් තියාගෙන යන්න ඕනේ. එතකොට පෝරත් හරි කෘමිනාශකත් හරි එතකොට තව මොනවද අපි දාන්න ඕනේ? අපි දාන්න ඕනේ දිලීරනාශක. වැහි කාලෙට නම් දවස් 15න් 15ට වගේ දිලීරනාශකයක් යනවා නම් හොඳයි. එහෙම නැත්තම් මාසයක් ගානේ දවස් 20න් 25න් වගේ දිලීරනාශකයක් ස්ප්‍රේ කරනවා නම් හොඳයි. පොට් වලට දාන්න පුළුවන් නම් ඒත් හොඳයි. එතකොට දිලීරනාශක විදිහට අපි මොනවද භාවිතා කරන්නේ? අපිට දිලීරනාශක විදිහට භාවිතා කරන්න පුළුවන් පාංශු දිලීරනාශක විදිහට කැප්ටාන් එහෙම නැත්නම් තිරාම්, හෝමයි, මැංගොසෙබ් වගේ දිලීරනාශක අපිට භාවිතා කරන්න පුළුවන්. මේකත් කාලසටහනකට කොලයක හරි පොතක හරි පැහැදිලිව ලියාගෙන එතකොට පොහොර කෘමිනාශක දිලීරනාශක
පළවෙනි මාසෙට අදාළ ටික ඒ විදියට හදාගෙන මම අහපව් කියන්නම්. පළවෙනි සති 4 10:52:10 ඇල්බස් සොලියුෂන් දෙක මාරුවෙන් මාරුවට පළවෙනි මාසේ. ඊට පස්සේ කෘමි නාශක විදියට මේ ඇබමැක්ටින් වර්ටකෝ සල්ප අප්ලෝඩ් වගේ කෘමිනාශක වලින් දෙකක් මාරුවෙන් මාරුවට. දිලීර් නාශක විදියට කැප්ටාන් තිරාම් හෝමයි මැංගොසෙබ් වගේ ඒවෙන් දෙකක් ඒත් මාරුවෙන් මාරුවට. මාසයක් වහිනවා නම් දවස් 15න් 15ට වගේ එහෙම නැත්නම් දවස් 25න් 25ට වගේ ගියන් ඇති. හරි. එතකොට පළවෙනි මාසේ පෝර කුමිනාශක දිලීරනාශක ටික හරි. එතකොට අපි පළවෙනි මාසේ එක දවසක් අරගෙන ස්ට්‍රෙස් නිල් එකක් භාවිතා කරන්න ඕනේ. ස්ට්‍රෙස් නිල් කලිනුත් වීඩියෝ වල මම කිව්වා ස්ට්‍රෙස් නිල් නැති පළාත් තියෙනවා. ස්ට්‍රෙස් නිල් මොකද්ද මොන වගේද කියලා අහලා තිබ්බා. මම මේ පින්තූරයක් දාන්නම්. මේක ගහේ ප්‍රතිශක්තිකරණය පද්ධතිය වැඩි දියුණු කරන්න භාවිතා කරන්නේ අපි. එතකොට පළවෙනි මාසයේ ඇතුළත ස්ට්‍රෙස් නිල් එක දවසක් මාසෙට එකපාරක් භාවිතා කරන්න. භාවිතා කරන විදිහේ පැකට් එක ගහලා තියෙනවා. මේ මම පැකට් එක දාන්නම්. මෙන්න මේක තමයි ස්ට්‍රෙස් නිල් කියලා කියන්නේ. මේ අපි දෙවනි මාසයේ පෝර කාලසටහන හදාගමු. මම මෙතන ඉඳන් කියන්නේ එක ගහකට වැටෙන ප්‍රමාණය. ඒ කියන්නේ කුඩා ග්‍රෑම් ප්‍රමාණයක් එහෙම නැත්නම් දියර නම් මිලි දශම ගණක් වගේ තමයි එක ගහකට වැටෙන්නේ. මම ප්‍රමාණය කියන්නම්. එතකොට මම හිතනවා ඔයාලට ලේසි වෙයි. මොකද අක්කර ගණන් හෙක්ටයාර් ගණන් වලට බෙහෙත් පොහොර කියන වීඩියෝ තියෙන. ඉතින් ඒවෙන් ටික අමාරුයි. ඉතින් ගස් 20ක් 30ක් 100ක් ඒ වගේ හදාගන්න කෙනෙකුට ගහකට වැටෙන ප්‍රමාණය හරියටම දැනගන්න අමාරු නිසා මේක ගහකට වැටෙන හරිම ප්‍රමාණය. මේ ප්‍රමාණය දැන් එක ගහක් කරන කෙනෙකුට නම් මේක හදාගන්න බැරි වෙයි. ඉතින් මම මේ කියන ප්‍රමාණය තියෙන ගස් ගානින් වැඩි කරලා එකපාර පෝර ටික හදාගෙන ගස් වලට පාවිච්චි කරන්න පුළුවන්. කොට එක ගහකට වතුර ලීටර් එකක් විතර වෙන්න වගේ තමයි පෝර ටික දිය කරගන්න ඕනි. අපි කලින් වගේම දෙවෙනි මාසේ සති 4 බෙදා ගන්නවා. පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය කියලා. ඒ කියන්නේ දවස් 7න් 7ට යන්න. පළවෙනි සතියේ අපි පාවිච්චි කරනවා යාර ටෙරා කැල්සිනීට් ග්‍රෑම් 1යි. එක ගහකට මේ කියන ප්‍රමාණය. හරි. එහෙම නැත්නම් කැල්මැක්ස් මිලි 0.1යි. එතකොට ඒකත් එක්ක ඇල්බස් සොලියුෂන් ග්‍රෑම් 0.75ක් එක පැලයකට වතුර ලීටරයක දිය කරලා පොට් එකට නම් පොට් එක මුලට ගහේ නම් ගහ මුලට දාන්න පුළුවන්. එතකොට දැන් ඔයාට මීට අමතරව එතකොට ගස් 10ක් නම් තියෙන්නේ. මේ මම කියපු ප්‍රමාණ 10න් වැඩි කරලා ලීටර් 10ක දිය කරගෙන එක ගහකට ලීටරේ ගානේ දාන්න පුළුවන්. මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ දවස් 3කට පස්සේ යාරමිලා ටාගට් ඒ දිය කරලා 1.5ක් එක පැලයකට වැටෙන විදිහට දවස් 3කට පස්සේ දානවා. එතකොට ඒකත් ලීටරයක දිය කරගෙන එක ගහකට 1 ලීටරයයි දිය කරගෙන 1.5ක් එක පැලයකට වැටෙන විදිහට ගහේ මුලට දාන්නේ. මේ කියපු එකක්වත් ගහේ කොළවලට ස්ප්‍රේ කරන්නේ නැහැ. ගහ මුලට දාන්නේ. ඊට පස්සේ දෙවනි සතිය. දෙවනි සතියේ යන්නේ යාරටෙරා කැල්සිනීට් ග්‍රෑම් 1.5ක්. එහෙම නැත්නම් කැල්මැක්ස්. කැල්මැක්ස් කියන්නේ දියර පොහොරක්. ඒක දන්නවා. 0.1 මිලි. මිලි 0.1. එක ඇල්බස් සොලියුෂන් ග්‍රෑම් එකක් එක පැලයකට වැටෙන විදිහට ඔක්කොම එකට දිය කළා. අර විදිහටම ලීටරයක් එක ගහකට වැටෙන විදිහට දාන්න ඕනි. ඊට පස්සේ ආයි දවස් 3කට පස්සේ යාරමිලා ටාගට් ග්‍රෑම් 1.5ක් එක පැලයකට වැටෙන විදිහට දවස් 3කට පස්සේ පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි සතිය මේක ක්‍රමයෙන් පෝර ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඔයාලා ලියාගෙන යනවා නම් තේරෙනවා ඇති. පළවෙනි සතියේ යාරටෙලා කැල්සිනීට් ග්‍රෑම් 1යි. දෙවෙනි සතිය වෙනකොට ග්‍රෑම් 1.5ක් වුණා. ඒ වගේ පිළිවෙලකට ලියා ගන්න. එතකොට මේ ගැටලුවක් එන්නේ නැහැ. එතකොට අපි තුන්වෙනි සතිය යාරටෙලා කැල්සිනීට් ග්‍රෑම් 1.75ක් හරි කැල්මැක්ස් මිලි 0.1 මිලි එක ඇල්බස් සොලියුෂන් ග්‍රෑම් 1.25ක් එක පැලයකට වෙන විදිහට දිය කරගෙන එක පැලයකට මේ හැම වෙලෙම මම පෝර ටික කියන්නේ. ඒතකොට ඔයාලට පැහැදිලි ඇතිනේ. ලියාගත්තාම ඒක පැහැදිලි වෙනවා. ඊට පස්සේ දවස් 3කට පස්සේ කලින් වගේම යාරමිලා ටාගට් ග්‍රෑම් 2ක් එක පැලයකට වැටෙන විදිහට වතුරේ දිය කරලා ගහ මුලට දාන්න ඕනේ.
එතකොට මෙතන එන්න ග්‍රෑම් ප්‍රමාණය වැඩි කරගෙන යන්නේ ඒක හරියට ලියා ගන්න. ඊට පස්සේ අන්තිම සතිය කියන 4 වෙනි සතිය වෙනකොට යාරටෙරා කැල්සිනේට් ග්‍රෑම් 1.75යි හරි කැල්මැක්ස් මිලි 0.1ක් හරි 0.1 ඇල්බර් සොලියුෂන් 1.5 ග්‍රෑම් පැලයකට වැටෙන විදියට ඊට පස්සේ අර විදිහටම යාරමිලා ටාගට් දවස් 3කට පස්සේ දිය කරලා ග්‍රෑම් 2ක් පැලයකට මුලට දාන්න තියෙන්නේ. එතකොට 4 වෙනි සතියේ පෝර ටික ওই විදිහට තමයි යන්නේ. පෝර ටික පිළිවෙලට ලියා ගත්තාම තේරෙනවා ඇති ග්‍රෑම් පොඩි ගණක් සතියෙන් සතිය වෙනස් වෙනවා. කියන්නේ ගාත් වර්ධනය වෙනවා. ගා හැදෙනකොට අපි පෝර දාන ප්‍රමාණය මේ විදිහට වැඩි කරගන්නවා. ගොඩක් වැඩි කරගන්නේ නැහැ. මේ හරියටම මේ විදිහට දාපුවාම ගා හොඳට හැදෙනවා. පළවෙනි මාසේ වගේමයි දෙවෙනි මාසෙත් මාසේ එක දවසක් තෝරගෙන ස්ට්‍රෙස් නීල් පැකට් එකක් හදාගන්න විදිය තියෙනවා. ඒ විදිහට ස්ට්‍රෙස් නීල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. කෘමිනාශකත් පළවෙනි මාසේ වගේමයි දවස් 5න් 5ට කෘමිනාශක දෙකක් මාරුවට ඒ වගේමයි වැස්ස වැඩි කාලෙක නම් දිලීරනාශක දෙකක් මාරුවට යන විදිහට කියන්නේ පළවෙනි මාසේ ගහපු එක නෙමෙයි මේ පාර ගහන්නේ. ඒ වගේ වැස්ස වැඩිම නම් දවස් 15න් 15ට වැස්සක් නැත්තම් දවස් 25න් නැත්තම් මාසෙන් වගේ දිලීර හානියක් නිකන් තියෙන වණන් විතර ළඟ පාවිච්චි ගන්න පුළුවන්. එහෙම නැත්තම් දිලීර හානි නැතත් මාසෙකට සැරයක් වගේ දිලීරනාශකයක් පාවිච්චි ගන්න පුළුවන්. එතකොට දෙවෙනි මාසේ ওই විදිහට තමයි යන්නේ. අපි තුන්වෙනි මාසෙට හරියන්න පෝර කාලසටහන හදාගමු. තුන්වෙනි මාසේ දෙවෙනි මාසේ වගේ නෙමෙයි වෙනස්. පෝර කාලසටහන වෙනස් කරලා තියෙන්නේ. මේකත් හරියට ලියා ගන්න. අපි ඒකත් අර වගේම සති 4 කොටස් 4කට බෙදාගෙන මාසේ සති 4 බෙදාගෙන දවස් 7න් 4 යන විදිහට තමයි කරන්නේ. එතකොට මම මුලින්ම කියන්නම් අර මුලින්ම කරගෙන ආපු කුමිනාශක දාන විදියයි කුමිනාශක පාවිච්චි කරන විදියයි දිලීරනාශක පාවිච්චි කරන විදියයි ඒ විදිහටම දිගටම කරගෙන යන්න තුන්වෙනි මාසෙත් ඊට පස්සේ මෙතනින් එහාටත් පළදාව කඩනකම් මාස 7-8ක් දිගටම යනකොට ওই විදිහටම කරගෙන යන්න. එතකොට පෝර විතරක් මෙතන වෙනස් වෙනවා තුන්වෙනි මාසේ ඉඳන් ඉස්සරහට. එතකොට මේ තුන්වෙනි මාසේ පෝර ටික අපි වගාව අවසන් වෙනකම්ම පාවිච්චි ගන්න පුළුවන් මේ විදිහටම. තුන්වෙනි මාසේ පළවෙනි සතිය කියලා ගත්තාම K44 හැමෝම දන්නවා අපි ඔය මල් පිපෙන්න උත්තේජනය කරන්න ගහන දියර පොහොරක් විදිහට තියෙන්නේ K44 අපි දිය කළා පත් වලට ස්ප්‍රේ කරන එක. දැන් අපි මෙතන කරන්නේ ඒක නෙමෙයි. K44 එක ගහකට ග්‍රෑම් 0.3ක් වැටෙන විදිහට ග්‍රෑම් 0.3යි ග්‍රෑම් 3ක් නෙමෙයි ග්‍රෑම් 0.3ක්. එතකොට ඒකත් එක්ක යාරමිලා ටාගට් ග්‍රෑම් 2ක් එකට දිය කරනවා. එකට දිය කළා එක පැලයකට වැටෙන විදිහට 1 ලීටරයක දිය කරගෙන ගහ මුලට දානවා. ඊට පස්සේ දවස් 3කට පස්සේ ඇල්බර් සොලියුෂන් ඒත් දිය කරලා ග්‍රෑම් 1.75ක් ගහ මුලට දානවා. ඒ පළවෙනි සතියේ පොර ටික යන ওই විදිහට. එතකොට අපි දෙවෙනි සතිය ගත්තාම දෙවෙනි සතියේ මේක මේ දෙවෙනි මාසේ වට වඩා සම්පූර්ණ වෙනස් කරලා තියෙන්නේ. එතකොට දෙවෙනි සතියේ යන්නේ මෙහෙමයි. යාරටෙරා කැල්සිනේට් මුළු ගහටම ස්ප්‍රේ කරනවා. ඒ කියන්නේ යාරටෙරා කැල්සිනේට් දිය කළා ඔය ගහලා තියෙනවා ප්‍රමාණය එක කම්පැනි වලින් තියෙනවා. ඉතින් ඒකින්ද මම දිය කරන ප්‍රමාණය කියන්නේ නැහැ. දිය කරන ප්‍රමාණය පැකට් එකේ ගහලා තියෙනවා. එතකොට සමහර ඒවා පොඩි වෙනස්කම් තියෙන නිසා මෙතන හරි ප්‍රමාණයක් කියන්න බෑ දිය කරන නිසා. ඒකේ ගහලා තියෙනවා පැකට් එකේ ලීටර් මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක් දිය කරලා ස්ප්‍රේ කරන්න කියලා කියවලා බලලා ඒ විදිහට කරන්න. යාරටෙරා කැල්සිනේට් එතකොට ගහට ස්ප්‍රේ කළා යාරමිලා ටාගට් ග්‍රෑම් 2ක් දිය කළා පොට් එකට දානවා. ඊට පස්සේ දවස් 3කට පස්සේ අර විදිහටම ඇල්බර් සොලියුෂන් ග්‍රෑම් 2ක්. මෙතන ග්‍රෑම් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ග්‍රෑම් 2ක් අර විදිහටම මේ ගහ මුලට දිය කරලා දාන්න තියෙන්නේ. ලීටර් එක ගහකට ලීටරේ වෙන්න වගේ දිය කරලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි සතියේ ආයි එනවා K44 ග්‍රෑම් 0.3ක් යාරමිලා ටාගට් ග්‍රෑම් 2ක් එකට එකතු කරලා දිය කරලා පොට් එකට දාන්න ඕනි. පොට් එකට ගහ මුලට දාන්න ඕනි. දහලා අර විදිහටම දවස් 3කට පස්සේ ආයි ඇල්බර් සොලියුෂන් ග්‍රෑම් 2ක් දිය කරලා ගහ මුලට දාන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යන් 4 වෙනි සතියට. 4 වෙනි සතියේත් අපි අර දෙවෙනි සතියේ වගේමයි යාරටෙරා කැල්සිනේට් ගහට ස්ප්‍රේ කරලා යාරමිලා ටාගට් ග්‍රෑම් 2.3ක් වගේ වෙන්න. ඒකට කලින්ට වඩා පොඩ්ඩක් වැඩි කරලා තියෙන්නේ. දිය කරලා වතුර ලීටරයක් එක ගහකට වෙන්න දිය කරලා පොට් එකට දාන්න ඕනි. ඊට පස්සේ අර වගේම දවස් 3කට පස්සේ ඇල්බර් සොලියුෂන් ග්‍රෑම් 2ක් දිය කරලා ගහ මුලට දාන්න තියෙන්නේ.
එතකොට පෝර ඔච්චරයි නයිමිරිස් වලට යන පෝර ওই විදිහට තමයි යන්නේ. උතනින් පස්සේ මේ තුන්වෙනි මාසේ මේ අන්තිමට අපි කතා කරපු පෝර කාලසටහන ඔය සති 4 විදිහට දිගටම වගාව අවසන් වෙන තුරු යන්න පුළුවන්. වගාව අවසන් කියන්නේ අපි වගාවේ සාමාන්‍යයෙන් 150ක් විතර වගාවේ ආදායම අඩු වුණාට පස්සේ ගස් කප්පාදුවකට යනවා. ඒක ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් අපි ගස් ගලවලා කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ගස් කප්පාදු කළාට පස්සේ අහපොව අපිට යම් කිසි කාලයක් ආයි පළදාව ගන්න පුළුවන්. එතකොට ගස් කප්පාදුව වෙනම වීඩියෝ එකකින් කරන්නම්. මොකද වීඩියෝ එක තව තව දික් වෙන නිසා. මෙතන තව විශේෂයෙන්ම මෙතන ඉඳන් අර අපි කලින් ස්ට්‍රෙස් නිල් භාවිතා කළානේ මාසෙකට සැරයක් වගේ. මෙතන ඉඳන් සති දෙකෙන් දෙකට ස්ට්‍රෙස් නිල් භාවිතා කරනවා. පෝර දාන දවසේ පෝරත් එක දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දිලීරනාශක, කෘමිනාශක අර විදිහටමයි වෙන ලෙඩ රෝගයක් හැදුනොත් විතරක් ඒකට අවශ්‍ය බෙහෙත් කරන්න පුළුවන්. එතකොට කෘමිනාශක මේ අතරමැද කෘමිනාශක ගහගෙන යනකොට ඔයාලට කුමි හනි ටිකක් අඩුයි නම් එතකොට කෘමිනාශක ගහන දින පරතරය පොඩ්ඩක් වෙනස් කරගෙන පරතරය ඈඩ් කරගෙන ඒ මැදට ස්වභාවික මේ කෘමි විකර්ෂකයක් හදාගන්න පුළුවන්. ගොඩක් අය දන්නවා කොහොඹ තෙල් නිස්සාරකය. එතකොට සබන් වතුර දාලා හදනවා. ඒ වගේ ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් ඒවෙන් එකක් අතරමැදට හදාගන්න පුළුවන්. රසායනික කෘමිනාශක දෙකක් අතරමැදට. කෘමි හානි අඩු නම්. එතකොට පායන කාලේ තමයි කෘමි හානි ටිකක් වැඩිපුර එන්නේ. වගා කරන අය දන්නවා. ඉතින් වහින කාලේ කෘමි හානි ටිකක් අඩුයි. දිලීර හානි වැඩි. ඒ වගේ තමයි. ඉතින් මේක වගාවක්නේ. ඉතින් අපි පිටින් ඒ වගාවට සාත්තු කරන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ ආදායමකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ගොඩක් අයට තව තියෙන ප්‍රශ්නයක් මාස 3ක් 4ක් හොඳට කරල් හැදෙනවා. ඊට පස්සේ කරල් හැදෙන්නේ නැහැ කියලා. මේ පෝර කාලසටහනකට යනකොට නම් කරල් හැදෙනවා. මල් වැටෙන්නේ නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කරලුත් හොඳ ලොකුවට එනවා. ඔයාලට පුළුවන් මාසෙකට සැරයක් වගේ සුපර්මැක්ස් 60 කියලා තියෙනවා. ඒක ස්ප්‍රේ කරන්න ගෙනහල්ලා පෝර කඩවල වල තියෙනවා. මේක මේ අත්‍යවශ්‍ය නැහැ. එතකොට මල් හැලෙනවා නම් විතරක් ඇන්ටකෝල් කියලා රසායනික ප්‍රතිකාරයක් තියෙනවා. ඒක භාවිතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගහක මල් හැලෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැදෙන හැම මලක්ම ගෙඩියක් බවට පත් වෙන්නේ නැහැ. හැමුණුත් ගහ කඩන් වැටෙන තරම් ගෙඩියනවා. දැන් අපේ වගාවලත් එහෙමයි. සැලකුව යුතු මල් ප්‍රමාණයක් වැටෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක්. ඊට අමතරව හැදෙන මල් ඔක්කොම වැටෙනවා නම් ඉතින් ඒක ලෙඩක්නේ. එතකොට ඇන්ටකෝල් වගේ කිමිකල් එකක් භාවිතා කරලා ඒක වළක්ව ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මල් හැලෙන්න වෙන වෙන හේතු ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් සුදු මැස්සාගේ වගේ හානිය වැඩි නම් වගේ මලුත් හැලෙනවා, කොළත් හැලෙනවා, ගස් කහ පාට වෙනවා. ඒ වගේ පොදු ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මේක හරියට මේ විදිහට කරගෙන ගියොත් මං හිතන්නේ වලට ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙයි කියලා. මීට අමතරව ලෙඩ එන්න පුළුවන් ගහකට. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නේ. එතකොට ඒ උචිත ඒ ප්‍රතිකාර කළා වගාව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. දැන් මේ වගේ පෝර කාලසටහනක් දාපුවාම ඉතින් කමෙන්ට් එනවා, බෑඩ් කමෙන්ට්ස් එනවා. ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවික දෙයක්. ඒ කියන්නේ රසායනික පෝර රසායනික ඔක්කොම රසායනික දේවල් නේ දැන් මෙතන පාවිච්චි කරන්න ඒවා ඉතින් ප්‍රොමෝට් කරනවා කියලා. එහෙම නැහැ. ඉතින් එහෙම එකක් නැහැ. මොකද මම පෝර විකුණන්නේවත් දිරිල් නාශක, කුමිනාශක විකුණන්නේවත් එහෙම මුකුත් කරන්නේ නැහැ. ඉතින් මම මේ කරගෙන ආපු විදිය කාට හරි මේ හොඳයි කියලා හිතෙනවා නම් කරන්න පුළුවන්. හොඳ සාර්ථක ක්‍රමයක්. මොකද මේ පෝර කාලසටහන් මම හදපු එකක් නෙමෙයි. මේක යම් කිසි කෙනෙක් හදපු එකක්. ඉතින් මේකේ සම්පූර්ණ ගෞරවය යාට හිමි වෙන්න ඕනි. මමත් පෝර කාලසටහන් ගණනාවක් පාවිච්චි කරලා කාලයක් තිස්සේ වගාව කළා. මම සාර්ථක වෙච්ච පෝර කාලසටහනක් තමයි මේක. ඉතින් මේක මම හිතනවා ඔයාලා වගා කරන ඔයාලට සෑහෙන වැදගත් වෙයි. හොඳ ආර්ථික භෝගයක් නයිමිරිස් කියන්නේ. ඉස්සරහට කරන්න ඉතින් මොනවා හරි ප්‍රශ්න આવොත් ප්‍රශ්න එන විදියට උත්තර හොයාගමු. ඕන වෙලාවක උදව් කරන්න, ඕන වෙලාවක කතා කරන්න, දන්න ඕන දෙයක් කියා දෙන්න පුළුවන්. මේ ඉතින් ඕන තැනක මේ කියන කරුණු ඕන දෙයක් උපුටා ගන්න වීඩියෝ එකකට හරි ඕන එකකට කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඕනි දැනුම් බෙදා ගන්න. ඉතින් සමහරවිට මම නොදන්න දේවල් නොදන්න ප්‍රශ්න වලට ඔයාලට සමහරවිට ප්‍රශ්න වලට මූණ පාලේ වට ඔයාලා උත්තර හොයාගන්න නැති. එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් සහයෝගයෙන් වැඩේ කළා මං හිතනවා ඉතින් සාර්ථක හොඳ ආර්ථිකයකට හොඳ ශක්තිමත් ආර්ථිකයක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගස්
මෙහෙමත් කියනවා ගොඩක් අය අහනවා ඉතින් ගස් 100කින් කොච්චර පුළුවන්ද 200කින් කොච්චර පුළුවන්ද කරන්න කලින් ඉතින් කාටවත් ඒක හරියට උත්තරයක් දෙන්න බෑ මටත් බෑ මොකද ගස් 100කින් කොච්චර ගන්න පුළුවන්ද කියලා ඒක මට කියන්න බෑ මොකද 1 කිලෝ එකක්වත් කඩන්න බැරි වෙන්න පුළුවන් සමහරට කිලෝ 8ක් 10ක් වෙනකන් යන්නත් පුළුවන් ඒක ඉතින් තමන් වගා කරන විදිය වගාවට සාත්තු කරන විදිය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ සාමාන්‍යයෙන් ඉතින් ගස් 100කින් සතියකට කිලෝ 7ක් 8කට වගේ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මමත් ඒ වගේ ප්‍රමාණයකට යනවා හොඳ ආදායමක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගස් 300ක් විතර හදාගත්තොත් හොඳ ශක්තිමත් මේ ආදායමකට යන්න පුළුවන් ඕන කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ මේක ඉතින් මෙහෙමයි මේක සදාකල් රැඳෙන්නේ නැහැ ගණන් අඩු වැඩි වෙනවා ඉතින් වගාවලට හානි වෙනවා දැන් ඉතින් ඉස්සර වගේ නෙමේ ස්වභාවික ආපදා වහිනකොට හොඳට වහිනවා පායනකොට පායනවා ප්‍රශ්න ගොඩයි ඉතින් ඒවට උත්තර හොයාගෙන කළොත් හොඳ සාර්ථක ආදායමකට යන්න පුළුවන් ඉතින් හැමෝටම සුබ පතනවා තවත් වගාවන් කීපයක් ගැන තියෙනවා වීඩියෝ කරගෙන යන්නම් දැන් මම වගාවන් පටන් අරන් තියෙන්නේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා තියාගන්න හරි බොහොම ස්තුතියි